साधुनादයක් පවත්වමු. තේරාසනෙහි වැඩමවා වැඩ සිටින අති ගෞරවාර්හ පරම පූජනීය අපේ මහා නායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වරක් ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ගුණ සම්පන්න වාසනාවන්ත පින්වතුනි, සම්බුද්ධ ශාසනයේ තියෙන ඊටාම දුර්ලභ ගණේ අති විශිෂ්ට වූ පින්කමකට සම්බන්ධ වෙලා ඉන්න පින්වන්ත පිරිසක්. පරම පූජනීය අපවත් වී වදාළ වැලිගොඩ බෝගහපිටි විහාර පරපුරේ අෂ්ටමහා විහාරාධිපතිව වැඩවිසු ශ්‍රී ලංකා අමරපුර සිරි සත්‍යම්වංශ මහානිකායේ ගාලු මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය ඔබවා වදාරන්ට යෙදුන විශ්‍රාමලත් විදුහල්පති පරම පූජනීය කොස්ගොඩ මහින්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණය සිද්ධ කරන අද දවසේ ප්‍රධාන ජේෂ්ඨ ශිෂ්‍ය රත්නය විදිහට වග්මන් වැලිකඳු බෝගහපිටි විහාර පරපුරේ අෂ්ටමහා විහාරාධිපති අපේ කිරම දේවින්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු කරගත්තා වූ අපේ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා විසින් නායක හාමුදුරුවන් වහන්සේට ගුණානුස්මරණය සිදු කරන දවසේ කරන්න පුළුවන් ඉහළම වටිනම කියන ශාසනික යුග මෙහෙවර කරන්නට වග බලාගෙන තිබෙනවා. උන්වහන්සේගේ අපවත් වීම මේ සම්බුද්ධ ශාසනයට පිරිමහන්න බැරි තත්වයක් වුණත් ඒ යථාර්ථය තේරුම් අරගෙන ඒ අඩුව යම් පමණකට හෝ පුරවා ලන්නට පුළුවන් තරම් මේ සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පැවිදි කරවීම අනාගත ශාසනයේ අභිවෘද්ධිය උදෙසා සිද්ධ විය යුතු දෙයක් වග තේරුම් අරගත්ත අපේ දේවින්ද පණ්ඩිත හාමුදුරුවෝ උන්වහන්සේගේ යුග මෙහෙවර ඉෂ්ට සිද්ධ කරනවා. අද ප්‍රවුජාවට පත්වෙන කුල දරුවන් දෙපළගේම මව්පියන් සහ ඥාතිවරු බොහොම වාසනාවන්ත පින්වන්ත පිරිසක්. තා දුර්ලභ ගණේ මහා පින්කමක අයිතිකාර පිරිසක් බවට ඔබ පත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ උතුම් වටිනා ශාසනය ලද දුර්ලභ මිනිසත් භවය ලද මේ භවය තුලදීම ඒ වටින ශාසනයට ඍජු නෑකමක් කියන්නට තරම් මේ අම්මා තාත්තා හතර පළම වාසනාවන්ත පිරිසක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා එම පරපුරවල් වල සියලු ඥාතිවරුන්ට ශාසනික උරුමයක් හම්බ වෙනවාද ඉතලා. ඒ උරුමය භාවිතා කරලා බුදුමඟ ගමන් කරන්නට හැම කෙනෙකුටම මඟක් හැදෙනවා. අපේ පවුලේ හාමුදුරුවෝ නමක් වැඩ ඉන්නවා කියන හැඟීම හිතවල ගොඩ නැගෙනවා. එම ගොඩ නැගුණාම අපේ චරිතවල යම් යම් අඩුපාඩුකම් තිබුණා නම් ඒවා නිවැරදි කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. හොඳ මාර්ගයක ගමන් කරලා ධර්ම මාර්ගයක ගමන් කරලා මේ ශාසනයෙන් ලබන්නට පුළුවන් ප්‍රතිලාභය ප්‍රතිඵලය උරුම කරගන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ සාජාත අතිජාත පුත්‍ර රත්නය ශාසනයට පුදන්නට අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට හිත හදා ගන්නවා කියන්නේ ලේසි පාසු කාර්යයක් නොවන බව අපි කවුරුත් දන්නවා. වැඩ ඉන්න අපේ ගෞරවනීය මහානායක
නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කොට මේ සියලු ස්වාමීන් වහන්සේලා පැවිදි වෙන දවසේ අපි අත්විඳා අපේ අම්මගෙන් අපේ තාත්තගෙන් අපි වෙන්වීම කොයිතරම් අපේ මනසට වේදනාවක් ගෙන දෙන කාරණාවක් වුණාද? ඒ වගේම අපිව අතහරින අපිව ශාසනයට පුදන අපේ අම්මා තාත්තා කොයිතරම් සංවේගයක් නැත්නම් වේදනාවක් භුක්ති විඳද කියන්න අපිට මතකයට නැගෙන වසර ගානකට එහා අපි පැවිදි වෙච්ච දවස අද වගේ අපිට සිහිපත් වෙනවා. ඉතින් කෙසේ හෝ නමුත් අද අපේ අම්මලා තාත්තලා හරිම සතුටටපත් වෙන්නේ අපේ පවුල් වල අනිකුත් සහෝදර සහෝදරියන් කොපමණ හිටියත් පැවිදි වෙලා ඉන්න අපි පිළිබඳව හිතලා කල්පනා කරලා බොහොම ලොකු ගෞරවයක් ශාසනය තුල ගොඩනගාගෙන කටයුතු කරනවා අපේ මව්දෙමව්පියන්. මේ ශාසනය තුල අපි රැඳිලා ඉන්න එක පිළිබඳව කල්පනා කරලා ඒ නිසා අද පෞරුජාවටපත් වෙන ඒ කුල කුමරුවන් දෙදෙනා පිළිබඳව කල්පනා කරාම අද ඉඳලා මේ අම්මා තාත්තට සැනසීලිදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝම වටින මිල කරන්න බැරි ශාසනික දායාදයකට ඔබ උරුමකම් කියන නිසා වෙන්න. ශේෂ වශයෙන් අපි සිහිපත් කරන්නට ඕන අපි හැමෝටම ලැබුණේ බොහොම දුර්ලභ අවස්ථාවක්. දුර්ලභංච manussත්තා. ඒ මිනිසත් බව ඉතා දුර්ලභයි. මිනිසත් බව දුර්ලභ වන්නේ තේරුම් අරගෙන ධර්ම මාර්ගයේ ගිහිල්ලා මේ බුද්ධ ශාසනය ලද කාලේ ඒ ප්‍රයෝජනය ගත්තොත් විතරයි. නැත්නම් ඕන තරම් දෙව්ලොවෙන් මනුලොවට එනවා, අපායේ ඉඳලා ඒකේ කටයුතු ඉවරුනහම මනුලොවට එනවා, තිරිසන් භවයේ ඉඳලා ඒ පව් විපාක ඉඳලා ඉවරලා ආපහු මනුස්ස ලෝකෙට එනවා. මෙහෙන් ආයි ඒ තැන් වලට යන මොකුත් අමුත්තක් නැහැ. හැබැයි මේ manussත්වයේ දුර්ලභ වන්නේ දුර්ලභ ශාසනයක් හම්බ වෙලා තියෙන අයට ඒ ප්‍රතිඵල නෙලා ගන්නට ලැබුණොත් විතරයි. ඒ නිසා මේ හැම කෙනෙක්ම බොහොම සතුටටපත් වෙන්නට ඕන. ඒ ශාසනය තියෙන කාලයක අපිට උපදීනට ලැබිච්ච එක පිළිබඳව දැන් ඔබ දන්නවා ලෝකය පිළිබඳව කල්පනා කරලා බැලුවහම විවිධ ආගමික විශ්වාසයන් පදනම් කරගෙන ලෝකේ බොහෝ ජනතාවල් කටයුතු කරනවා. ඒ අතරතුරේදී අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වා වදාළ පරම අවිහිංසාවාදී දර්ශනයක් යථාර්ථ දර්ශනයක් දීපු එකම ශාස්ත්‍රූන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්නට පුළුවන් වෙච්ච එක පිළිබඳව කල්පනා කරාම ඔබට බොහොමත්ම සැනසීලි ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද හේතුව කිසිම විදියක අන්තගාමී අදහස් නැති මේ ලෝකයට, මේ පරිසරයට, මේ මහ පොළොවට යථාර්ථයක් දෙන ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. අන්න ඒක අපේ ජීවිතයට එකතු කරගත්තාම ඔබට මේ ජීවිතය තුළදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ධර්මයේ ප්‍රතිඵල ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතරතුරේදී විශේෂයෙන් වැදගත්ම කාරණාවක් තමයි මෙවන් උදාරතර පුණ්‍ය ක්‍රියාවක නිරත වෙන්න ලැබෙන එක. උතුම් ශාසනයක් අපිට දීර්ඝ කාලයක ඉඳලා උරුම වෙන්න මේ ශාසනයට සම්පත්දායකත්වයක් ඕන කරනවා. ඒ බුදුමඟ වඩින මහා සංඝරත්නය නිර්මාණය වෙන්නට ඕන. ඒ නිර්මාණය වෙන්නේ සදැහැති දෙමව්පියන්ගේ දරුවන් ශාසනයට පිදීමෙන් විතරයි. අවුරුදු 2500කට එහා තමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියේ. කොමන දීර්ඝ කාලයක ඉඳලා උන්වහන්සේ දේශනා කරපු ධර්මය දර්ශනය තවමත් මේ ලෝකය තුල ජීවමානව පවතින්නේ මේ මහා සංඝරත්නය නිසා. ඒ නිසා හොඳ හාමුදුරුවෝ කෙනෙක් පනන එක නිර්මාණය කරන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඔබ හැමෝම දන්නවා
ගිහි සමාජය තුළ දරුවන් හොඳට හැදුනේ නැති වුණොත් හදාගත්තේ නැති වුණොත් එහෙම ඒ දරුවෝ මේ සමාජයට වදයක් පිළලයක් වුණොත් එහෙම සමාජය දොස් කියන්නේ ඒ හදපු වඩපු තනපු ජාතක කරපු දෙමෝපියන්ට දොස් නගනවා. ඒ වගේ මේ ශාසනය තුලත් නිවැරදිව ශාසනික ප්‍රතිපදාවක් ඇතිව ඒ වගේම විනයට අනුකූලව අනුගතව ගොඩනැගුණේ නැති වුණොත් භික්ෂුවක් ඒ බුද්ධ වචනයට අනුව ගොඩනැගුණේ නැති වුණොත් අන්නර වගේම තමයි වෙන්නේ. ඒ සමස්තයටම විශාල විදියට බලපානවා. ඉස්සරටත් වඩා ඔබ දැන් දන්නවා මේ කාලය වෙනකොට හරියට ස්වාමින් වහන්සේලාට විවිධාකාර අඩුපාඩුකම් හොයා බොහොම නරක විදියට විවේචනය කරමින් අපි කියන්නේ ශාසනයට ගහනවා. දැන් ලංකාවේ ජනගහනය ඔබ දන්නවා සාමාන්‍ය